ආයුබෝවන්. අද මාගේ සංචාරයේ මම ඔයාලව එක්ක යන්නේ අනුරාධපුරයේ මිහින්තලයේ තියෙන තවත් වටිනා ස්ථානයක් වෙතයි. ඒ තමයි මිහින්තලයේ භූමියට යාබදව තියෙන ඇත්වෙහෙර කියන ස්ථානය. මිහින්තලා කඳු පන්තියට අයත් කඳු අතරින් වඩාත් උසම කන්ද වන ඇත්වෙහෙර කන්ද නම් කර ඇත්තේ එහි මුදුනේ වූ මෙම කුඩා දාගැබ නිසායි. එහෙත් මෙහි තිබී හමු වූ ශිලා ලේඛනයේ ආශ්‍රයෙන් මෙය ඇතුළු වෙහෙර යන නාමයෙන් මුලදී හඳුන්වා තියෙනවා. එමෙන්ම මෙය ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේදී මහාදාටික මහානාග රජු විසින් කර වූ බවද එම ශිලා ලේඛනයේ සාක්ෂි දරනවා. මීටර 27ක විස්කාම්බයකින් යුත් කුඩා ප්‍රමාණයේ දාගැබක් වන මෙහි පේසාවල්ලු 3ක් පැහැදිලිව දැක ගන්නට පුළුවන්. මීටර 309ක් උස මෙම ස්ථානයට පහතින් මිහින්තලේ මහා සෑය සහ ආරාධනා ගල පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒ වගේම අනුරාධපුරයේ මහා ස්තූප තුනත් ඒ වගේම මිරිසවැටිය දාගැබත් පැහැදිලිව පෙනෙනවා. තවද මිහින්තලේ කළුදිය පොකුණේ බිම් සැලැස්ම පැහැදිලිව මෙම ස්ථානයේ ඉඳන් අලංකාරවල් ලෙස දැర్శණය වෙනවා. මිහින්තලේ නාග පොකුණ පසුකර පහතට ඇති පඩිපෙළ මගින් ගොස් හමුවන පැරණි පිළිමගේ අතලින් ඇති පියගැට පෙළ ඔස්සේ මෙම ඇත්වෙහෙර වෙත ඕගොල්ලන්ට ළඟා වෙන්නට පුළුවන්කම තියෙනවා. ඇත්විහාරය යන නම ඇසූ විට මෙම ප්‍රදේශයේ සහ ඇතුන් අතර සම්බන්ධයක් ඇතැයි ඔබට සිතෙන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම එවැනි දෙයක් ඔබගේ සිතට එනවාට නොඅනුමානයි. නමුත් ඇත්වෙහෙරට නම ලැබී තියෙන්නේ අන්තෝ විහාරය යන පාලි වදනෙන් කැඩී නමක් කලක් තිස්සේ දිගින් දිගටම ව්‍යවහාරය කිරීමෙන් බව පැවසෙනවා. අන්තෝ විහාරය යන්නේ තේරුම ඇතුළු විහාරය යන්නයි. වඩාත් ඇතුළතින් පිහිටා ඇති විහාරයක් නිසා මෙම නම යෙදීමට සිදු කර ඇති බව සිතන්නට පුළුවන්. පරිවාර විහාරයක් වන මෙම විහාර සංකීර්ණය මහා දාටික මහානාග රජුගේ හෝ බාතිකාභය රජු විසින් කරවන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි. පැරණි ශිලා ලිපිවල අන්තෝ විහාරයේ හෙවත් ඇතුළු විහාරයේ ලෙස හැඳින්වෙන යොදාගත් නාමයක් තියෙන අතර හතරවන මිහිඳු රජතුමාගේ මිහින්තලා සෙල්ලිපියේත් පස්වන කාශ්‍යප රජතුමාගේ අනුරාධපුර පූර්ව ලිපියෙත් ඇතිවෙහෙර යන්න සඳහන් වෙලා තියෙනවා. පැරණි විහාරස්ථානයක් එය සමන්විත වූ ප්‍රධාන ගොඩනැගිලි ඇතුළු වනසෙහි බැඳි පවුරකින් යුක්ත වෙලා තමයි මෙම භූමිය පිහිටා තියෙන්නේ. පවුර ඇතුලේ වූ ගොඩනැගිලි අන්තෝ විහාරය යනුවෙන් අනෙක් කොටස බහි විහාරය යනුවෙන්ද හඳුන්වලා තියෙනවා. මෙම දෙකෙහි වඩා වැදගත් වූයේ අන්තෝ විහාරයේ බව පූර්වෝක්ත ශිලා ලිපියෙහි පැහැදිලි වෙනවා. මිහින්තලා සෙල්ලිපියට අනුව ඇත්වෙහෙර සමන්විත වූයේ සලාකගේ වටදාගේ සහ දාගැබ් ආදීනි. එමෙන්ම මිහින්තලා ඇත්වෙහෙරට ප්‍රදානය කරන ලද කුඹුරු වත් පෙත් වූ බවත් ශිලා ලිපි දෙකේම සඳහන් වෙනවා. විහාරාරාම පරිපාලන කටයුතු වලදී
ගිහි නිලධාරීන් සහ භික්ෂූන් වහන්සේලා රැස් වී සාකච්ඡා ආදිය පවත්වන ලද්දේ ඇත්වෙහෙරේදී බව මිහින්තලා ලිපියේ සඳහන් වීමක් අපිට දැක ගන්නට පුළුවන්. මිහින්තලයේ අම්බස්තලයේ පිහිටි කුඩා සෑයක්ද වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතුන් විසින් ලියන ලද පුරාවිද්‍යාව නැමැති පොතෙහි ඇත්වෙහෙර නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් අපි ඇත්වෙහෙරට නගින ගමන් මේ ඇත්වෙහෙර ගැන කියවුණු තවත් විද්වතුන්ගේ අදහස් සහ කරුණු කාරණා ගැන සාකච්ඡා කරගෙන ඉදිරියට ගමන් කරමු. ඇතාගේ ස්තූපයේ යන අර්ථයේ ඇති ඇත්වෙහෙර මිහින්තලේ ප්‍රධාන වන්දනාකරුවන්ගේ මාර්ගයෙන් බැහැරව පිහිටා ඇති අතර අවට භූදර්ශනයේ වඩාත් විස්මයජනක දසුන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා ඇත්තටම. ප්‍රධාන කඳු තුනකින් සමන්විත මිහින්තලේ භූමියේ පරාසයේ කොටසක් වන ඇත්වෙහෙර මෙම කඳුපන්තියේ උසම ස්ථානය විදිහටයි පිහිටලා තියෙන්නේ. මෙම උස් ස්ථානයේ සංසුන් හා දර්ශනීය අත්දැකීමක් ලබා දෙන අතර මිහින්තලේ සංකීර්ණය තුළ ඇති අදාළත්වයට තව තවත් අර්ථයක් ඒ වගේම අලංකාරයක් ගෙන දෙනවා. ඓතිහාසික වාර්තාවල ඇත්වෙහෙර නිර්මාතෘවරයා පිළිබඳ නිශ්චිත සඳහනක් වෙලා නැහැ. නමුත් සමහර ශිලාලේඛන එහි ඉතිහාසය පිළිබඳ ඉඟි සපයලා තියෙනවා. වසඹ රජුගේ ක්‍රිස්තු වර්ෂ 65-109 පාලන සමයට අයත් අනුරාධපුරයේ තූපාරාමයේ අසල දැඩි ලෙස කාලගුණයට ලක් වූ ස්ලැබ් සෙල් ලිපියක එටි චේතිය ප්‍රතිසංස්කරණය කිරීම ගැන සඳහන් වන අතර ඒ වන විට එය දි รา පත් වී තිබුණු බව පෙන්눔 කරලා තියෙනවා. ස්තූපයේ අසල පර්වතයක තිබී හමු වූ දෙවන ශ්‍රී නාග රජුගේ ක්‍රිස්තු වර්ෂ 244ත් 246ත් කියන කාලයේ තවත් සෙල් ලිපියක නාග රජුගේ පුත්‍රයා සහ තිස්ස රජුගේ මුණුබුරා විසින් ස්තූපයට යන පඩිපෙල් ඉදිකර ඇති බව සඳහනක් වෙලා තියෙනවා. මීට අමතරව හතරවන මහින්ද රජුගේ ක්‍රිස්තු වර්ෂ 956ත් 972ත් කියන කාල සීමාවේ පුවරු සෙල් ලිපිය මගින් ඇත්වෙහෙර විහාරයේ පරිපාලනය පිළිබඳ අවබෝධයක් ලබා දී තිබෙනවා. ඇත්වෙහෙර සහ ඉදිකටු සෑය ආරාම සමීපව සම්බන්ධ වී තිබුණු බවත් අබේගිරිය නිකායට අයත් භික්ෂූන් විසින් ඒ වාසය කළ බවත් මෙම සෙල් ලිපිවල සඳහන් වෙනවා. මෙම ආරාමයේ දෙක අනිකුත් මිහින්තලේ විහාර වලින් ස්වාධීන වූ අතර කලාපයේ ආගමික භූදර්ශනය තුල ඒවායේ අද්විතීය తත්වය ඉස්මතු කරලා තියෙනවා. ඇත්වෙහෙර මුදුනේ ඇති ගඩොල් වලින් ඉදිකරන ලද ස්තූපයේ නටබුන් සාපේක්ෂව කුඩා වන අතර පාදම විස්කම්භය මීටර 27ක් පමණ වෙනවා. ඓතිහාසික වාර්තාවල ස්තූපයේ ආරම්භය හෝ එහි ඉදිකිරීම සඳහා වගකිය යුතු පුද්ගලයෙකු නිශ්චිතව දක්වා නොමැති බව අතර ඇත්වෙහෙර යන නාමයේ සම්පේක්ෂණයට පෙළඹවීමක් ඇති කර තිබෙනවා. මහාචාර්ය ජේ.පී. දිසානායක මහතාගේ යෝජනා කරන්නේ
එය කන්ද මත ඇති ඇත්වෙහෙර ආරාමය පිහිටුවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ඇත්වෙහෙරේ සුන්දරත්වය ගැන කතා කරනකොට අවට භූමිය ගැනත් එක්කලා විශේෂයෙන් අලුයම කාලයේදී දිගු පියගැට පෙළක් ඔස්සේ කඳු මුදුනට නැගීම තෘප්තිමත් අත්දැකීමක්. වඳුරන් සහ මුල් පක්ෂීන් ක්‍රියාශීලීව සිටින වනාන්තරය හරහා ගමන් කරන ගමන ස්වාභාවික සංධ්වනියක් නිර්මාණය කරයි. මුලින් සෙවන සපයන ගස් අවසානයේ ඔබ ඉහළට නැගෙන විට වල් තනකොළ වලට මඟ පාදයි. මහා සෑය අම්බස්තලාව ආරාධනා ගල ඇතුළු මිහින්තලේ සංකීර්ණයේ පරිදර්ශන දර්ශනය හෙළි කරයි. කඳු නගින්නන් සඳහා පාද සහිත බෑවුම් සහිත පාෂාණ පූර්වකට පියවර සංක්‍රමණය වන විට දිගහැරෙන දර්ශනයේ ඊටත් වඩා කැපී පෙනෙනවා. දුරදක්නයක් සමග අවට කඳු පිළිබිඟු කරන කළු ජල පොකුණ සඳහා ප්‍රසිද්ධ කළුදිය පොකුණ සංකීර්ණය සහ ඒ ඉදිරියේ ඇති රාජගිරි කන්ද පාෂාණ සැකැස්ම වැනි බිම් සලකුණු ඔයගලන්ට දැක ගන්නට පුළුවන්. ඉතින් කඳු මුදුනට සෑහෙන විශාල භූමි ප්‍රදේශයක් අපට දැක ගන්නට පුළුවන්. කඳු මුදුනේදී හැපෙන සුළු කඳු වාතය ආශ්වාස කිරීම ජයග්‍රහණය පිළිබඳ හැඟීම සහ භූදර්ශනයට ඇති සම්බන්ධතාව ගැඹුරු වන අතර එය සැබවින්ම අද්විතීය අත්දැකීමක් බව ඔබට ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඉතින් මාගේ සංචාරයේදී ඔබටත් ආරාධනා කරනවා මෙම වටිනා ඇත්වෙහෙර සංකීර්ණය සහ ඊට අදාළව පිහිටි නටබුන් වල සුන්දරත්වය දැක බලා ගන්නා ලෙසට. ඉතින් තවත් මෙවැනිම වටිනා කියන උරුමයක් නැරඹීමට මාගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. තවත් මෙවැනිම සුවිශේෂී ස්ථානයක් සමගින් ඔබ මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙමින් මම ඔබෙන් සමුගන්නවා. මම රුවන්. ඔබට ස්තුතියි.